දෙයියනේ එන්නම වැස්ස වැඩි කරනවා. මුළු ගෙදරම දැනටමත් තෙමිලා තියෙන්නේ. උදේ වෙනකල්ම මේ වැස්සොත් හෙට ඉඳන් එළියේ තමයි ඉන්න වෙන්නේ. මේ පැල් කොටේ දැන් හොඳට ඕමා බලන්. ගිය කන්නේ පොහොල් ලස්සනත් අඩුවට දෙන්න උනායි. අත් පිටම පාඩු. ඒ ටිකවත් හරියා මං ගානකට දී ගත්තන මේ වහලේ හදාගන්න තිබ්බා. වහලේ කිසිම විදියකින් හරි කස්සන්න බෑ චන්න. වැස්ස එන්නෙන්නම තද කර. එළිය මඩුව ටිකක් අස්පස් කරලා දැම්මා. වහලේ ආය හදාගන්නකම් මඩුවට වෙලා ඉන්න තමයි වෙන්නේ. හිටනම් කොහොම හරි ගල්ලා වහලේ හදාගන්න සල්ලි කීයක් හරි හොයා ගන්න ඕනේ. හිට රාත් මේකෙම ඉන්න බෑනේ. ගමේ මුදලාලිවත් හම්බ වෙලා අතමාරුවක් කරගන්න බැරි වේද ධර්මේ? කොරටුවේ අස්සෙන්ෙන් ටික ටික ගෙවා ගන්න බැරිය. ඔය කාගෙන් නම් සල්ලි ඉල්ලන්න මට යන්න බෑ චන්ද්‍ර. කිසිම මනුස්සකමක් නැති මිනිහෙක්. මේ වෙලාවේ සල්ලි ටිකක් ඉල්ලා ගන්න මේ ගමේ කවුරුත් නැති එකේ මුදලාලිගෙන් තමයි ඉල්ලා ගන්න වෙන්නේ. ඉක්මනින් අපි ඒක ගෙවලා දාමු. මුදලාලි මහත්තයෝ ඊයේ වැස්සට ගෙදර සම්පූර්ණයෙන්ම තෙමුණා. වහලේ හොඳටම අබලන් වෙලා. අදවත් වහලේ හදාගන්න බැරි වුණොත් වහලේ කඩාගෙන වැටෙනවා. හදිස්සියකට පොඩි අතමාරුවක් කරගන්න පුළුවන් වේද මහත්තයෝ? මාසයක් ඇතුළත මම ගෙවලා ඉවර කරන්න. වෙන්න වැඩ මම හම්බ කරන්නේ උඹලගේ දුකට දෙන්න පටන් ගත්තා. මම නිකන් උඹලගේ ගානට වැටෙන්නේ බං. අනික මාසයක් බොහොම වැඩි. අනේ මහත්තයෝ මගේ දරු පවුල මෙලි. කොහොම හරි මට මේ පාරට විතරක් මේ උදව් කරලා දෙන්න. ඇත්තද? අර පොඩි කෙල්ල දෙන්න හින්දා එනම් මම උඹට මේ ණය දෙන්නේ. හැබැයි උඹේ කිරිවැස්සි මගේ උගසට තියපන්. උඹ මාසයක් ඇතුළත ණය ගෙවුවේ නැත්තම් කිරිවැස්සි මගේ. හරිනේ? අනේ මහත්තයෝ ඔය වැස්සි අපේ දරුවෙක් වගේනේ. ඒක උගස් කරලා කොහොමයි? එහෙනම් උඹලා පාඩු හිටපල්ලා. ඔය පිනට දෙන්න මම මෙතන හම්බ කරලා නැහැ. මොකද ධර්මේ උනේ? මුදලාලි සල්ලි දුන්නද? පහල ගෙදර සියාතුමාලවත් කතා කරගත්තා නම් අදම මොකක් හරි කරගන්න පුළුවන්. ඒ මිනිස්සුන්ට සල්ලි දෙන්න නම් අපෙන් උගසට මොනවා හරි ඕනෙලු බං. උකස් තියන්න කියලා මොනවද අපිට තියෙන්නේ? දැන් ඉතින් ඉන්න වහලයක්වත් නැතිකොට. මේ අපේ සුද්ධිව උගසට තියලා සල්ලි අරයන්ට කිව්වේ. දෙයියන්ට ඔප්පු වෙච්චාවේ දරුවෙක් උකස් කරනවා වගේ වැඩක් නේද මේ? සුද්ධි දීලා සල්ලි ගන්න පුළුවන්ද දෙයියනේ? අනේ අපි සුද්ධිව නම් දෙන්න බෑ. වෙන වටින කිසිම දෙයක් අපි ළඟ නැහැ. අනික මේ විදිහට ඉන්න පුළුවන්ද මේ මඩුවේ? සුද්ධිව දීලා සල්ලි අරන් ගෙදර හදමු. මාසෙකට මෙහා මට සල්ලි දීලා සුද්ධිව ආපහු ගෙදර ගෙන්න පුළුවන්. බය නොවී ඉන්නකෝ. එහෙනම් මාසෙකට මෙයා උකුස බේර ගනින් ධර්මේ. ඉක්මනට සුද්ධිව බේර ගන්න ඕනේ ධර්මේ. කෙල්ල දෙන්න අඬාගත්තු ගම. ඕකිව අපි හැදුවේ ඉතින් අපේ දරුවෙක් වගේනේ. මගේ පපුව හොස් ගාලා යනවා මතක් වෙද්දි. හිට ඉඳන් කුලියකට මලියකට හරි මං ගිහින් කොහොම හරි සල්ලි ටික හොයාගන්න. ඔයාට පුළුවන් නේ අම්මා එක එකතු වෙලා පැදුරු ටිකක්වත් තියන්න. ඊට පොලට ගියා නම් ටිකක් හොඳ මිලකට දෙන්නත් පුළුවන් වෙයි. ධර්මේ උඹලා හැදුවේ මට මේ වැඩකට නැති එළදෙන දීලා මොකෙන් සල්ලි කඩා ගන්නනේ. අනේ මුදලාලි මහත්තයෝ සුද්ධි තමා අපට හිටිය වටිනාම මැනික. ඕකි හැමදාම හොඳට කිරි දුන්නා. කවදාවත් අපිව බඩගින්නේ තිබ්බේ නෑ.
මේ මාව අන්දන්න ලෑස්ති වෙන්න එපා. කොටෝම කලින් මගෙන් ගත්ත සල්ලි මේ දැම්මම දීපල්ලා. නැත්තම් මම මේ හරකව මස් කඩේට ඉක්ුල්ලා සල්ලි කරගන්නවා. අනේ මුදලාලි ධර්මේ කොලියකට ගිහින් මේ වෙලාවේ අපි ටික විතරයි ගෙදර ඉන්නේ. අපි අතේ සල්ලි කීයක්වත් නැහැ මහත්තයෝ. අපේ මේ සුද්ධි විතරයි අපිට වටින දෙයකට කියලා හිටියේ. මේකේ අපිට නම් හොඳට කිරි ටික දුන්න මහත්තයෝ. මේ මට ඒ කතාවලින් වැඩක් නැහැ. එක්ක මගෙන් ගත්ත සල්ලි දීපල්ලා. නැත්තම් මම මේ හරකව මස් කඩේට දීලා සල්ලි කරගන්නවා. මේකෙන් අපි මේ දවස් ටිකේම කිරි ටිකක් ගන්න නොකරපු දෙයක්. වැඩකට නැති වැස්සේ කුඹලා මට දීලා කපටි ගමින් සල්ලි ටික ගත්තා නේද? අනේ මහත්තයෝ අපිට ටික දවසක් දෙන්න. පින් සිද්ධ වෙයි. අපි ඉක්මනින් ණය ගෙවලා අපේ සුද්ධිව අරගෙන එන්න. උඹලා මගෙන් ණය ගෙවනකම් මම මේ වැස්සේ තියාගෙන මොනා කරන්නද? එහෙනම් උඹලගේ ලොකු කෙල්ලේ උපන් හෙට උදේට. උඹලා සල්ලි ගෙවනකම් ඒ කෙල්ල අපේ ගෙදර වැඩ කරයි. නැත්තම් මම මේ වැස්සිය මාස් කරනවා. මේ නම් මනුස්ස වේසෙන් ඉන්න මනුස්සයෙක් චන්ද්‍ර. මේ කෙල්ලට පුළුවන් දුව ගෙවල් වල වැඩකාරකම් කරන්න. ඒක කීයටවත් කරන්න බෑ. මම හෙට ගිහින් බලන්නම්කෝ. ඔව් ධර්මේ කෙල්ල වෙනුවට මම හරි යනවා වැඩට. මට බෑ මගේ කෙල්ල වේවන්න. ඒත් මේ වෙන දේ මට බලන් ඉන්න බෑ. ඒ මිනිස්සු අපේ සුද්ධිව මස් කරනවා කිව්වා. අම්මේ මම යනවාද මුදලාලිය ගෙදර. නෑ කොහෙවත් යන්නේ නෑ. මම මොකක් හරි කරන්නම්කෝ ඒකට. තාත්තා බය නොවී ඉන්නකෝ. මම හොඳ පාඩමක් උගන්වලා එන්නම් ඔය කපටි මුදලාලිට. මම හෙට විතරයි යන්නේ ඉන්නේ. අපේ සුද්ධිවත් අරගෙන අනිද්දා උදේම මම ගෙදර ඉන්නේ. මම නෙවෙයි කපටි මුදලාලින් මාව ගෙදර ගෙනල්ලා ඇරලවයි. මේ ගෙදර වැඩට කෙල්ලෙක් ඕනේ කියලා කිව්වා නේද? ඕන් ඉන්නවා. කණ්ඩ බොන්න දීලා ගෙදර වැඩවලට උදව්වට අරගන්න. ආයි මට නම් කංගෙදිරි ගන්න එන්න එපා. කෙල්ලේ දැන් එහෙනම් ගිහින් රොටි ටිකක් පුච්චලා ගන්න. මුදලාලි මහත්තයා දැන් ගමනක් යන්න හදන්නේ. ඕක ඉක්මනට පුච්චලා ගන්න ඕනේ. මහත්තයා කන්න කැමති එහෙම. හැබැයි අමුවට තියෙන්න බෑ. හොඳයි ලොකු නෝනා. හොඳට රොටි ටික පුච්චලා ගේන්නම්කෝ. මේ මොකද මේ? රොටි ටික අඟුරු වෙනකම් පුච්චලා. මේවා දැන් කන්නේ කොහමද? අනේ ලොකු නෝනා. හොඳට රොටි පුච්චන්න කිව්වා. ඉතින් මම රොටි ටික පුච්චලා උනන්නා. හමුවට තිබ්බොත් මුදලාලිගේ හිතේ දෙයිද දන්නේ නැනේ. මේ කෙල්ලට නම් හොඳටම පිස්සු. මම යනවා යන්න. පුතේ පාන්දරම මුළු ඔළුව කෑවා. මේ ඇහුණද? හොන්දට ගෙදර පිරිසිදු කරලා දාන්න. අද රැට මුදලාලිගේ යාළුවෝ දෙන්නෙක් එනවා. මේ සාල බිම හොඳට දිලිසෙන්න තියෙන්න ඕනේ. හරි නෝනා. මම වෙන දිලිසෙන්නම හදන්නම්කෝ. අම්මේ මගේ කොන්ද. මොකද දෙයියනේ මේ? බිම ලස්සන්නේ. නෝනා කියවන බිම දිලිසෙන්න තියෙන්න ඕනේ කියලා. ඉතින් මං හොඳට පොල් තෙල් දැම්මා. ඔය තියෙන්නේ දැන් යසාගේට දිලිසි. ඒක මොකක් හරි වැරද්දක් තියනවද? මගේ ඔළුව අවුල් නොකර ගිහින් මේ බිම හොදලා දානවා. මම යනවා පොඩ්ඩක් නිදාගන්න. දෙයියනේ මගේ කොන්ද. කවුරුත් මට කරදර කරනවා එහෙම නෙමෙයි. හා නෝනා. කාටවත් එන්න දෙන්නේ නැහැ මං. නෝනා නිදාගන්නකෝ. අද මොකේ ණයකාරයෝ වගේ කවද? කොච්චර අමාරුවෙන්ද දන්නවද මම ওই ණය ටික ආපහු ගන්න හැදුවේ. ඒ මිනිස්සුම ආපහු හරවලා. මම කියලා නේද ගියේ ණය ආපහු ඉල්ල ගන්න කියලා. අනේ මම එහෙම දෙයක් කරේ නෑ. අනික අද කවුරුත් ගෙදර ආවෙත් නෑනේ. මම ගෙදරම හිටියේ නේද කෙල්ලේ? නෑ නෝනා අද කීප දෙනෙක්ම ආවා.
නෝන කිව්වනේ නෝනගේ නින්දට කරදර කරන්න එපා කියලා. ඉතින් මං ගේට්ටුව ලොක් කරලා තිබ්බා. ආපු අය හැරිලා ගියා. ඉල්ලේ කොමන්නර අස්කල පරිස්සමට තියන්න කිව්ලිය කිවිල්ලි. ඒව සෑහෙන්න වටිනේවා. නැති වුණොත් නම් ඉවරයි මං. ඒ මදිවට සීපු යතුරක් නැහෙනි. කොහේ ටික? අනේ මහත්තයා මට ඒ වගේ වටිනාකම හොඳට තේරෙනවා. මහත්තයා කිව්වනේ ලියකෙලි කාටවත් පේන්නේ නැති වෙන්න අරන් තියන්න කියලා. ඒ හින්දේ ලියකෙලි ඔක්කොම සේප්පුවට දාලා සේප්පුව හොඳට වහලා සේප්පුව අතර උඩට දැම්මා. දැන් ඉතින් සක්කලයටවත් ඒක හොයාගන්න බෑ. ඊට වැඩි හොඳයි මාව ලිඳට තල්ලු කරලා දැම්මනම් මෝඩ කෙල්ල. මොකද සද්දේ? අර කෙල්ල මෙව්දේ පාන්දර මිදුලතු ගානවා නේද? පාන්දර 4යි වෙලාව. ඒකත් මේ කාමරේ ජනේල ගාවම. මොකද මේ මහ පාන්දර මිදුලතු ගාන්නේ? උඹට නිින්ද යන්නේ නැද්ද? අනේ නෝනමනේ කිව්වේ උදේ වේදී ගෙදර දොරේ වැඩපළ ඉවර කරන්න කියලා. ඉතින් මං කුකුලත් අතෙන් අරන් වැඩ ටික පටන් ගත්තා. මේ මිනිස්සයෝ උදේම මේ කෙල්ල ගිහින් ඒකිය ගෙදර ඇල්ලුවේ නැත්තම් මං යනවා උදේම මේ ගෙදරින්. අනේ මුදලාලි මහත්තයෝ කෙල්ල ගෙදර දොරේ වැඩ ටික හරියට කරේ නැද්ද? අප්පයියෝ හොඳට කොලා මේ කෙල්ල තව දවසක් මේ ගෙදර හිටියොත් අපි දෙන්නට අංගෝට තමයි ගිහින් අතර වෙන්නේ. මේ අනේ මේ අර යනවා මේ ඔයගේ කෙල්ල. බෑ මුදලාලි මහත්තයා මම නම් මේ ගෙදරින් කොහෙවත් යන්නේ නැහැ. තව මාසයක් මේ විදිහට හොඳට වැඩ ටික කරලා අපි සුද්ධිවත් අරගෙනමයි මම යන්නේ. මගේ අකා උසන්න දුවම් ඔය හරකවයි මේ කෙල්ලවයි අර යනවා මිනිහෝ. උඹට පුළුවන් කාලෙක මගේ සල්ලි දෙනවා. දැන් මෙතනින් යනවා.